ඉලෙක්ට්‍රිකල් ලයින් එකේ AC වලටයි ඒ හැම දෙයකටම ගොඩාක් දුරට එන තවත් ප්‍රධාන ඉක්විප්මන්ට් එකක්. ඒකට කියන්නේ අපි කන්ටැක්ටර් කියලා. කන්ටැක්ටර් වර්ග කීපයක් තියෙනවා. ප්‍රධානයෙන්ම යනවා ඔක්සිලරි කන්ටැක්ට් සහ මේන් කන්ටැක්ටර් කියලා. ඒක ගැන පොඩි හැඳින්වීමක් කරලා දෙන්න. මොකද AC එකකට එන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට මම මේ දේවල් ටික කියන්නේ AC එකක් ස්ටාර්ට් කරගන්න ගොඩාක් දුරට අවුට්ඩෝර් යුනිට් එකට කන්ටැක්ටරයක් එනවා. ඉන්ඩෝ එකේ එනවා කන්ටැක්ටරේ වාගෙම PCB බෝඩ් එකේ එනවා රිලේ එකක්. එකක් කන්ටැක්ටරයක් වාගෙම තමයි ඒ දේම තමයි ඒක වෙන්නේ. මේ කන්ටැක්ටරේ ගැන අපි පොඩ්ඩක් දැනීමක් තිබ්බොත් අපිට මේ ඉස්සරහට ය아가න්න හරි ලේසි වෙයි කියලා හිතලා මම කන්ටැක්ටරේ ගැන පොඩි හැඳින්වීමක් තියෙනවා. මෙහෙමයි කන්ටැක්ටරේ වෙන්නේ. කන්ටැක්ටරේ පොයින්ට් අපි කියමු දෙකක් සිංගල් බේස් එකේ දෙකක් 2 fold 3 fold 4 fold කියලා කන්ටැක්ටර් තියෙනවා. ඒකේ අපි කියමුකෝ කන්ටැක්ටරේ මෙහෙම මේ ආකාරයෙන් යකඩ කුට්ටිය තියෙනවා. මෙතන කොයිල් එක තියෙනවා. මෙතනින් සම්බන්ධ වෙනවා. මෙතෙන්ට L දුන්නොත් මෙතෙන්ට L දුන්නොත් මෙතනින් L පිට වෙනවා. මේකට ඉස්සල්ලාම අපි දෙන්න ඕනේ කරන්ට් එකක්. අපි කියමු අපිට එනවා ඔන්න අපි කරන්ට් එක දෙනවා. L සහ N එකක් දෙනවා මෙතෙන්ට අනික එක දෙනවා මෙතෙන්ට. මේක normally දිනනකොට මේක normally වැඩ කරන්නේ නැහැ. normally මේ ආකාරය තියෙනවා. මේ කන්ඩක්ටරේට පවර් සප්ලයි දුන්නාට පස්සේ මේ යකඩ කුට්ටිය මේක මැග්නට් එකක් වෙනවා. පවර් සප්ලයි එකක් දුන්නාට පස්සේ මේක මේ කොයිල් එක මැග්නට් එකක් වෙනවා. මැග්නට් එකක් වෙලා මේ යකඩ කුට්ටිය පල්ලෙහාට ඇදලා ගත්ත ගමන් මෙයා කන්ටැක්ට් වෙනවා මෙන්න මෙතෙන්ට. මෙන්න මෙතෙන්ට කන්ටැක්ට් වෙනවා. මොකද මෙයා මෙහෙම ඇදලා ගන්නවා. මෙතන පොඩි ස්පීන් එකක් තියෙනවා. මෙයා උඩට තල්ලු කරගෙන ඉන්න ස්පීන් එකක් තියෙනවා. මේකට පවර් සප්ලයි එක ආවට පස්සේ මෙයා මැග්නට් එකක් වුණාට පස්සේ මේ ස්පීන් එකට වඩා මැග්නට් එකේ ටෙන්ෂන් එක වැඩි. මෙයා පල්ලෙහාට අදිනවා. ඇද්ද ගමන් මෙතනින් පවර් සප්ලයි එක පාස් වෙනවා. normally දිනනකොට මෙයා මේ ආකාරයෙන් පවර් සප්ලයි එක නැතු ගියාට පස්සේ මේ ආකාරයෙන් මේකේ පවර් යන්නේ. මේ යාගේ කොයිල් එකට පවර් සප්ලයි අනිවාර්යෙන්ම මෙයාට සපයන්න ඕනේ කන්ඩක්ටරේ වැඩ කරන්න. මේකේ තියෙනවා මම මේ සිංගල් ෆෝල්ඩ් එකක් පෙන්නුවේ. තව තියෙනවා අපි කියමුකෝ මේ ආකාරයට පොයින්ට් 1යි 2යි 3යි 4යි 3යි ඒකත් ඒ විදිහටම තමයි වෙන්නේ. මෙහෙම මෙතන කොයිල් එක මෙතන යකඩ කුට්ටිය මේ වටේ කොයිල් එක මෙතන ස්පින් එක තියෙනවා. මේකට පවර් සප්ලයි දුන්න ගමන් මෙයා පල්ලෙහාට අදලා ගන්නවා. එතකොට මේක මේ ආකාරයට සම්බන්ධ වෙනවා. මේ ආකාරයට සම්බන්ධ වෙනවා. මේක 3 phase වලට එනවා 4 fold එනවා 2 fold එනවා 4 fold එනවා 3 fold එනවා. මේ ඔක්කොම වෙන්නේ එකම විදිහටම පෝල් ගන්න වැඩි වෙන්නේ අපේ මේ තියෙන ප්‍රමාණය වැඩි වෙනකොට මේ ආකාරව
මේ ආකාරව වැඩි වෙන එක විතරයි තියෙන්නේ. යකඩ කුට්ටිය කොයිල් එක ස්පීන් එක මේ ආකාරයෙන් L N කියලා පවර් සප්ලයි එක දෙන්න තමයි තියෙන්නේ. මේකේ ගොඩාක් දුරට මේකේ තියෙනවා කන්ඩක්ටර් එක දාලා තියෙනවා කන්ඩක්ටර් එක කොයිල් එකේ කොයිල් එකේ වෝල්ටේජ් එක 230ද 440ද කියලා මේ කොයිල් එකේ ගහලා තියෙනවා. මේ කොයිල් එකේ ගහලා තියෙන අපි කියමුකෝ 230 නම් අනිවාර්යයෙන්ම මේකට සිංගල් පේස් දෙන්න ඕනේ. මේක සිංගල් පේස් දෙන්න ඕනේ. LN දෙන්න ඕනේ. LN දෙන්න ඕනේ. සිංගල් පේස් වුණොත් सिंगल पेज वुणोत 230 वुणोत अनिवार्यයෙන් वोल्टेज එක කොයිල් එකේ ඒකේ අපි දෙන්න ඕනේ සිංගල් පේස් LN L සහ N අපි කියමුකෝ 440 ආවයි කියලා 440 වෝල්ටේජ් කොයිල් එකේ මේක දෙන්න ඕනේ L1 L2 L1 L2 කොහොම හරි අපි දෙන්න ඕනේ L1 L2ම කියලා එකක් නැහැ. මේක දෙන්න ඕනේ අපි ලයිව් වයර් දෙකක් තමයි මේ කන්ටැක්ටරේ කොයිල් එකට පවර් සප්ලයි එකට දෙන්න ඕනේ. කියන්නේ මේ විදිහට ගත්තොත් මේ කොයිල් එකට L1 L2 ද කියලා දැනගන්නේ මේ කොයිල් එකේ ගහලා තියෙන වෝල්ටේජ් එක අනුව තමයි අපි ඒක දැනගන්නේ. මේක L1 නේ 2 phase දුවන කන්ටැක්ටර් එකක්ද නැත්නම් සිංගල් phase දුවන කන්ටැක්ටර් එකක්ද කියලා අපි මේක හඳුනගන්නේ. මේක හඳුනගන්නේ අපි එහෙමයි. මම පෙන්නන්නම් දැන් මේ මම පෙන්නේ normally වැඩ කරන එක. මම කිව්ව ඔක්සිලරි කන්ටැක්ටර් තියෙනවා කියලා. මේ මේන් කන්ටැක්ටර් එක. තව එකක් තියෙනවා කන්ටැක්ටර් වර්ගයක්. මෙයාට පවර් සප්ලයි එකක් දෙනවා. මෙයා සාමාන්‍ය විදිහට මේගොල්ලන්ට දැනගැනීම පිණිසයි මම කියන්නේ. සාමාන්‍ය විදිහට මෙයා ටච් වෙලා තියෙන්නේ. මෙයා සාමාන්‍ය එහෙම ටච් වෙලා තියෙන්නේ. මෙයාට පවර් සප්ලයි එක ආපු ගමන් මෙයා ඩිස්චාර්ජ් වෙනවා. සාමාන්‍ය විදිහට මෙයා කොයිල් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ස්පීන් එක තියෙනවා. පවර් ලයින් එක L N මෙයාට පවර් සප්ලයි එක ආපු ගමන් මේ through යන්නේ මෙතනින් L එකක් දුන්නාම මෙතනින් යනවා. මෙයාට පවර් සප්ලයි එක ආපු ගමන් මෙයා මෙතනින් හේත් වෙනවා. මෙතෙන්ට ඇදලා ගන්නවා. මෙතෙන්ට ඇදලා ගත්ත ගමන් මෙයා මේ විදිහට කන්ටැක්ට් එක යන්න තියෙනවා. ඒ ආකාරයේ කන්ටැක්ටර් දෙකක් තියෙනවා. අපිට ওই දෙක දැනගත්තාම ඇති මේ AC එක ගැන වැඩිදුර දැනගැනීම සඳහා AC එකකට එන ඒ ටික දැනගත්තාම ඇති. මේකෙන් එනවා ඉන්ටර්ලොක් සිස්ටම් එකක් එනවා. අපි ලොකු එයා කන්ඩිෂන් වලට ගියාම මේකෙන් අපි ගන්නවා ඉන්ටර්ලොකින් සිස්ටම් කියලා. ඒක ගැන මම ඉස්සරහදී ගන්නන්නම්. එතකොට මේ කන්ටැක්ටරේ අපිට අනිවාර්යෙන් වුණා වෙනවා ඉන්ටර්ලොකින් සිස්ටම් එකකට යනකොට. තව මේ දේ අපිට උමනා වෙනවා ගොඩාක් දුරට ඔටෝ චේන්ජ් ඕවර්. අපි කියනවානේ අපි ඔටෝ චේන්ජ් ඕවර් එකක් හදනවා කියලා. කියන්නේ පවර් සප්ලයි අපේ ගෙදරට ආවට පස්සේ අපි ගාව ජෙනරේටර් එකක් තියෙනවා නම් පවර් සප්ලයි CB ලයින් එක එනවා නම් අපිට පුළුවන් කන්ටැක්ටර් දෙකක් කරා අපිට ඔටෝ චේන්ජ් ඕවර් සිස්ටම් එකක් හදන්න. ඒක ගැන මම ඉස්සරහදී කියලා දෙන්නම්. ඉලෙක්ට්‍රිකල් පිළිබඳව වැඩි දැනුමක් දෙන්නේ මේ AC එකේ කරකවා ගැනීම හා AC එකක් ක්‍රියාත්මක කර ගැනීමට ඉලෙක්ට්‍රිකල් අත්‍යවශ්‍යයි. ඒ හින්දා තමයි මම මේ ඉලෙක්ට්‍රිකල් ගැන මූලික දැනීමක් දෙන්නේ ඔයගොල්ලන්ට.
CB line එක එනකොට අපිට කියන්න පුළුවන් CB line එක ආවට පස්සේ අපිට එකපාරට කරන්ට් එක නැතුව ගිය ගමන් ජෙනරේටර් එක on වෙලා CB line එකට power supply ගිහිල්ලා ජෙනරේටරේ ස්විච් එක වෙනකොට මේ කන්ටැක්ටර් එකෙන් ස්විච් line එකක් ගිහිල්ලා ජෙනරේටර් එක on වෙලා ජෙනරේටර් on වුණාට පස්සේ මේ CB line එක කට් වෙනවා. CB line එක ආපු ගමන් මේන්ලි දීලා තියෙන CB line එකට CB line එකෙන් අපි දානවා එකට පොඩි රිලේ එකක්. මම ඒ ගැන පස්සේ ඔයගලන්ට දැනුවත් කරන්න ඒක පොඩි තියෙනවා ඒක ලියලම දැනුවත් කරන්න ඕනේ. මම මේ ප්‍රධානම මේ කන්ටැක්ටර් දෙක ගැන හඳුන්වලා දෙන්නම්. අපි බලමු කන්ටැක්ටර් එකට දැන් පවර් සප්ලයි දෙන්නේ කොහොමද? අපි දීලා කොහොමද වැඩක් කරගන්න පුළුවන් කන්ටැක්ටර් එක කියන්නේ මොකක්ද කියලා. මේ අපි මේක ගන්න ගොඩාක් දුරට අපි ගන්නේ අපි දැන් මොකක් හරි දෙයකට දානවා. මොකක් හරි දෙයකට ඉක්විප්මන්ට් එකකට. අපි කියමු මෝටර එකකට දැම්මා. මේ මෝටර එකට දැම්මා. මේ මෝටර එකට දැම්මහම මේ මෝටර එකට දාපුවාම රෝටරේ තියෙනවා කොමන්ඩ් එක තියෙනවා. මේ 2 pole කන්ටැක්ටර් එකක් තියෙනවා. මේකෙන් කන්ටැක්ටර් එකකින් එකක් දෙනවා. මේක starting run capacity starting එකෙන් ලැබෙනවා නම් ඔයගොල්ලන්ට මේක මෙතෙන්ට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාට පස්සේ මේක L මේක කන්ටැක්ටර් එක ආවා මේක N වෙනවා. ඔයගොල්ලන්ට මම හිතනවා කියන එක පැහැදිලි. මේ කන්ටැක්ටරේ මෙහෙම කන්ටැක්ටර් කොයිල් එකට පවර් සප්ලයි එකක් දෙන්න ඕනේ. මේ NL කියන එක අපි විතරක් සම්බන්ධ වෙලා තියෙන්නේ. සම්බන්ධ වෙලා තියෙනකොට මේකට අපි කන්ටැක්ටරේ කොයිල් එකට පවර් සප්ලයි එකක් දෙන්න ඕනේ. මෙතන ස්විච් එකක් දානවා. ස්විච් එක දැම්මම පස්සේ මේ ස්විච් එක ඔන් කළොත් විතරයි මේ කන්ටැක්ටරේ වැඩ කරන්නේ. මේ ස්විච් එක ඔන් කළොත් මෙයා ගිහිල්ලා මෙතන වදිනවා. ඔයාලා හොඳට පෙන්නි මෙයා ගිහිල්ලා මෙතන වදිනවා. මෙතන වැදුණු ගමන් එල්ලේ මෙයාගෙන් මේකට පාස් වෙනවා. ඇයි අපි මේ කන්ටැක්ටර් එක දාන්නේ? මේ කන්ටැක්ටර් එක දාන්නේ මේ කම්ප්‍රෙසර් එකක් හරි මොකක් හරි එකට ලොකු ඇම්පියර් රේට් එකක් ගන්න ඕන. ඒ කියන්නේ අපි කියමු ලොකු ඇම්පියර් රේට් එකක් කියන්නේ ඇම්පියර් 10කට වඩා 12කට වඩා ගන්නවා නම් 10කට උඩින් ගන්නවා නම් අපි සාමාන්‍ය කන්ටැක්ටර් එක යූස් කරන්න පුළුවන්. මොකද අපේ තියෙන ඉක්විප්මන්ට් හරහා AC වලින් ගොඩක් මම මේ AC ගැන කතා කරන ඉඳ කියන්නේ අපේ ඉන්ඩෝ PCB එකේ ඉඳලා එනවනේ පවර් සප්ලයි එක. ඉන්ඩෝ PCB එකේ ඉඳන් එනවා පවර් සප්ලයි එක. ඉන්ඩෝ PCB එකේ ඉඳලා එන පවර් සප්ලයි එකේ සමහර වෙලාවට කන්ටැක්ටරේට මෙතන කන්ටැක්ටරේට ඩිරෙක්ට් ඔන් කරගන්න අපිට මේ කරන්ට් එක මදි. ඒ කියන්නේ එයාගේ ඉතර ඇම්පියර් ප්‍රමාණයක් දෙන්නේ නැහැ. එතකොට අපිට වෙනවා දාන්න මෙතෙන්ට කන්ටැක්ටර් එකක් දාලා එයාගෙන් එන සිග්නල් එක තියෙනවනේ. එයාගෙන් එන සිග්නල් එක අපි දෙනවා මේකේ කොයිල් එකට. කොයිල් එකට ගත්තාම පොඩි සිග්නල් එකක් එන ඇම්පියර් එකක්වත් එන්නේ නැති පොඩි සිග්නල් එකක් තියෙන පොඩි කොයිල් එකක් තියෙන. ඒකේ කන්ටැක්ටරේ දැම්මම පස්සේ මෙයාට දෙනවා අපි ඩිරෙක්ට් ලයින් එකක්. ඩිරෙක්ට් ලයින් එකක් දෙනවා මෙයාට ලොකු ඇරේකින් ඩිරෙක්ට් ලයින් එකක් දුන්නා ඊට පස්සේ මෙයා හරහා ත්‍රූ වෙන්න පුළුවන් මේ ඇම්පියර් රේට් එක. PCB එක හරහා යනකොට අපිට එච්චර ඇම්පියර් රේට් එකක් ගන්න බැරි නම් අපිට දෙන්න පුළුවන් එකම දේ තමයි කන්ටැක්ටර් එක ත්‍රූ. කන්ටැක්ටර් එක ත්‍රූ දෙනකොට එතකොට කන්ටැක්ටරේට ගන්න ඇම්පියර් රේට් එක බොහොම චුට්ටයි. බොහොම අවමයි. ඇම්පියර් එකකට අඩුයි. ඇම්පියර් එකකට වඩා අඩුයි. බොහොම ඇම්පියර් අඩු ප්‍රමාණයක් යන්නේ. එතකොට මේ කන්ටැක්ටරේ දාලා ඒක අපිට ස්විච් එකකින් පාලනය කරන්න පුළුවන්. පොඩි ස්විච් එකකින් ඒක අපිට පාලනය කරන්න පුළුවන්. ඒ දේ රැක ගන්න තමයි මේ අපි මේ මොකද මේ එතනින් ඩිරෙක්ට් මෙතෙන්ට දීලා මෙතනින් කම්ප්‍රෙසර් එක කරවවන්න බෑ අපිට ඇම්පියර් රේට් එක මදි හින්දා ඒකට තමයි අපි මේ කන්ටැක්ටර් එක යූස් කරන්නේ. මේක යූස් කරනවා 3 phase වලට යූස් කරනවා සාමාන්‍ය PCB එකක් කරා යනකොට ගොඩාක් දුරට තව එන එකක් තමයි මේක ස්පාර්ක් වෙනවා. ලොකු ඇම්පියර් රේට් එකක් ගන්නකොට ඔයගොල්ලන් දන්නා ස්ටාර්ටින් එකේදී ලොකු ඇම්පියර් එකක් ගන්න සමහරට 24 AC එකක් වුණොත් ඇම්පියර් 35කට උඩින් යන්නේ. ස්ටාර්ටින් එකේ ඇම්පියර් 30කට උඩින් යන්නේ.
එතකොට ස්ටාර්ටින් එක ඇඟිලි තියන් ගන්නකොට මේක ලොකු ස්පාර්ක් එකක් එක්ක අල්ලන්නේ. මේ ස්පාර්ක් එක ඔරොත්තු දෙන්න ඉන්ඩෝ PCB එකට. ඒ හින්දා තමයි ගොඩාක් දුරට මේකට එන්නේ කන්ඩක්ටර් එක. කන්ඩක්ටර් එක දාලා අපි ඒ ස්පාර්ක් එක ගන්න මේ කන්ඩක්ටර් එකට. මම කන්ඩක්ටර් එකට පවර් සප්ලයි දෙන හැටි ප්‍රැක්ටිකලි ඊළඟ වීඩියෝ ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද කන්ඩක්ටර් එකට පවර් සප්ලයි දෙන්නේ කියලා. දැන් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි මේ කන්ඩක්ටර් එක අපි මොකටද පාවිච්චි කරන්නේ, කොහොමද පාවිච්චි කරන්නේ, මොන જાතිය කන්ඩක්ටර් දෙකක් තියෙනවා, කන්ඩක්ටර් වර්ග දෙකක් තියෙනවා. ඒ දෙක මම පැහැදිලි කරලා දීලා තියෙනවා. මම මේ පොඩි තියරි එකක් කියලා දෙන්නේ මේ AC එකක් කොහොමද ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් ආකාරයකට සහ අපේ ඩොමෙස්ටික් ඒ කියන්නේ ගෙදර දොරේ පාවිච්චි කරන ඉලෙක්ට්‍රිකල් ඉක්විප්මන්ට් ගැන පොඩි දැනුවත් කිරීමක් ඔයගොල්ලන්ට කරනවා. ආයුධයක් කොහොමද හසුරගන්නේ, අඟුවක් කොහොමද අල්ලන්නේ, මල්ලි ස්ක්‍රූ පින්නක් කොහොමද අල්ලන්නේ, ටෙස්ටරයක් කොහොමද අල්ලන්නේ, ඒ කියන දේවල් ටික මම ඉස්සරහදී ඔයගොල්ලන්ට කියලා දෙනවා. ප්‍රධානම මගේ තියෙන AC පිළිබඳව ඔයගොල්ලන්ට පොඩි ගැනීමක් දෙන්න. මොකද මගේ වෘත්තිය වෙලා තියෙන්නේ එයා කන්ඩිෂන්. ඒකින්ද මම ඒ පිළිබඳව ඔයගොල්ලන්ට පොඩි දැනුවත් කිරීමක් කරලා තමයි මම ඊටු ටිකක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. එහෙනම් යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.